ඔය අපේ මේ මෙම්බර්ෂිප් එකේ අපේ කොටස් වර්ග 3ක් තියෙනවා. අපි ඒක ගත්තොත් ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා, පර්මනන්ට් මෙම්බර්ෂිප් එකයි ටෙම්පරරි මෙම්බර්ෂිප් එකයි කියලා මෙම්බර්ෂිප් කැටගරි 3ක් දැන්ට අපේ තියෙනවා. ඒකෙන් අපි ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එක කියලා කිව්වොත් අපිට අලුතෙන් මෙහි ජොබ් වලට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එක හරහා ජොයින් වෙන්න පුළුවන්. එතකොට අපි ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එකේදී අපි සම්පූර්ණ ගයිඩන්ස් එකක් දෙනවා. අපි ජොබ් හොයලා දෙන්නේ නැහැ. හැබැයි අපි ගයිඩන්ස් එකක් ඒගොල්ලන්ට දෙනවා කොහොමද අපි මේ ප්ලෑනින්ග් මේ සෙක්ටර් එකේ කොහොමද යන්න ඕනි, මොන වගේ දේවල්ද අපි දැනගන්න ඕනි කියලා අපි ජොබ් ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනි විදිය සම්පූර්ණ ඒක ගැන ගයිඩන්ස් එකක් දෙනවා. එතකොට ඒගොල්ලන් මේ ගයිඩන්ස් එක අරගෙන ඒගොල්ලන්ට තනිවම ඉන්ටර්විව් වලට ගිහලා මුණ දීලා එහෙනම් තමයි ජොබ් හොයාගන්න වෙන්නේ. අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ජොබ් හොයලා දෙන්නේ නැහැ. නමුත් අපි හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. ඊට අමතරව අපේ ටෙම්පරරි මෙම්බර්ෂිප් එකකුයි පර්මනන්ට් මෙම්බර්ෂිප් එකකුයි කියලා දෙකක් තියෙනවා. ටෙම්පරරි මෙම්බර්ෂිප් එකේදී වෙන්නේ ලංකාවේ ඉඳන් කෙනෙක් අපේ මේ මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. හැබැයි ඒකෙත් හැමෝටම මෙහෙම ඇප්ලයි කරන්න බෑ. ඒගොල්ලන් මුලින්ම අපිට ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරලා අපේ පැනල් එකක් හරහා ඒ ඇප්ලිකේෂන් එක රිවිව් කරලා ඒක අප්‍රූව් වුණාට පස්සේ තමයි ඒගොල්ලන්ට ටෙම්පරරි මෙම්බර්ෂිප් එක උනත් යන්න පුළුවන්. ටෙම්පරරි මෙම්බර්ෂිප් එකේදී විශේෂත්වය නැහැ. ඒගොල්ලන්ට ලංකාවේ ඉඳන් අපේ මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට මේ ජොයින් වෙන්න පුළුවන් අපේ CPD සෙෂන් ඒවට විතර අපේ ෆුල් මෙම්බර්ෂිප් එකේ තියෙන හැම දෙයක්ම හම්බ වෙන්නේ නැහැ ටෙම්පරරි මෙම්බර්ෂිප් එකේදී. පර්මනන්ට් මෙම්බර්ෂිප් එක ගන්න නම් අනිවාර්යෙන් ඒගොල්ලන් UAE වලට ඇවිල්ලා ඉන්න ඕනි. ඒ වගේම ජොබ් එකක් කරන්න ඕනි. ඒ වගේම ඒගොල්ලන් අර ඇප්ලිකේෂන් එක දාලා අපේ පැනල් එකේ රිවිව් එක ඇක්සෙප්ට් වෙලා අප්‍රූව් වෙලා තියෙන්න ඕනි. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට පර්මනන්ට් මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. පර්මනන්ට් මෙම්බර්ෂිප් එක ගත්තන් පස්සේ ඒගොල්ලන්ට අපේ SLP එකේ තියෙන හැම බෙනිෆිට් එකක්ම හම්බ වෙනවා. ඒත් එක්කම දැන් අපි අලුතින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා යාලා ටෙම්පරරි මෙම්බර්ෂිප් එක හරි SLP මේ ෆුල් මෙම්බර්ෂිප් එක හරි ගන්නවා නම් අපේ ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එකට අපි යාලව දානවා සල්ලි කියක්වත් ගන්නේ නැතුව ඇඩිෂනල් ෆී එකක් නැතුව. ඒක ලොකු ඔපචුනිටි එකක් මේ අපේ අලුතින් එන කට්ටියට එහෙම ජොයින් වෙන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අලුතෙන් එන කට්ටියට අපේ මේ එක ටෙම්පරරි මෙම්බර්ෂිප් එක හරි එහෙම ඇවිල්ලා ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එකට මුලින් ජොයින් වෙන්න පුළුවන්. අපි අර මෙම්බර්ෂිප් එක දෙන්නේ නැහැ. මෙම්බර්ෂිප් එක ගන්න නම් අර අපි කිව්වා වගේ ඇප්ලිකේෂන් එක දාලා රිවිව් ප්‍රොසෙස් එකට ගිහලා එතනින් අප්‍රූව් වෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට අර ජොබ් සීකර් ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් ඒගොල්ලන්ට මෙහෙ ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට අර පර්මනන්ට් මෙම්බර්ෂිප් එකට මාරු වෙන්න පුළුවන්.